අයිබවන් ලෝකෙ මට යන ගමනේ අපි ගොඩක් විස්තර ඔයාලත් එක්ක කතා කරනවා ක්‍රීඩාව ගැන, එතකොට අරුම පුදුම දේවල් ගැන, ඒ වගේම දේශපාලන තත්ත්වයන් ගැන, මේ හැම දෙයක් ගැනම කතා කරනවා. අද අපි කතා කරන්න ඉන්නවා මේ අරුම පුදුම ග්‍රහලෝකයක් ගැන. මේ ග්‍රහලෝකය ඇහැක් වගේ තමයි පේන්නේ. ඇහැක් වගේ පේන මේ ග්‍රහලෝකය පෘථුවියට සමාන, ඒ වගේම ජීවයක් පවතින ඉඩ තියෙන පුදුමාකාර ග්‍රහලෝකයක් විදිහට තමයි මේ ග්‍රහලෝකය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නවද? මේ ග්‍රහලෝකය පිටලා තියෙන්නේ පෘථුවියේ ඉඳලා ආලෝක වර්ෂ 40ක් පමණ දුරින්. මේ ග්‍රහලෝකය දැනට හඳුන්වන්නේ LHS 1140b කියලා. ඒ වගේම තමයි මේ ග්‍රහලෝකය දැනට හොයාගෙන තියෙන සුපිරිම පෘථුවියක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒකට හේතුව මේ LHS 1140 කියන ග්‍රහලෝකයේ රතු වාමන තාරකා වටා කක්ෂගත වෙලා තියෙන කියලා තමයි දැනට කියන්නේ. ඒ වගේම තමයි මේ පුදුමාකාර ග්‍රහලෝකයේ වාසයට සුදුසු පරිසර තත්ත්වයක් තිබිය හැකි ග්‍රහලෝකයක් වෙනවා කියලා දැනට නිගමනය කරනවා. ඒ වගේම තමයි මේ ග්‍රහලෝකය හොයාගන්නේ Earth කියන ප්‍රොජෙක්ට් එකෙන්. Earth කියන ප්‍රොජෙක්ට් එක කියලා අපිට කියන්න පුළුවන්. 2017 වර්ෂයේ තමයි මේ ගැන විස්තර හොයාගන්නේ. ඒ වගේම මේ ග්‍රහලෝකයේ තියෙන බර පෘථුවියේ බර වගේ 5.6 ගුණයක් පමණ වෙන බව නිගමනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙහි ද්‍රව ජලය සහිත සාගර ඇති බවට විශ්වාස කරනවා. කියන්නේ මොහොතක් තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ සුපිරි පෘථුවියක් කියන්නේ ඇයි කියලා, දැන් මේකට අපි සුපිරි පෘථුවියක් කියලා කියන්නේ ඇයි කියලා දැන් අපිට හිතා ගන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේම තමයි මේ ග්‍රහලෝකයේ තියෙන සුවිශේෂී ඇසක පෙනුමට හේතුව එහි තියෙන ජලය. නැත්තම් එහි සාගරයක් තියෙන බවට විශ්වාසයක් අපිට තියන්න පුළුවන් මේ ඇහැ විදියට පේන නිසා. ඒ වගේම තමයි ජීවයට හිතකර ග්‍රහලෝකයක් තිබිය යුතු බොහෝ සාධක මේ තුල පවතින බවට විශ්ලේෂකයන් සඳහන් කරනවා. ඒ වගේම මේ LHS 1140b මත ජීවයක් පැවතිය හැකි බවට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. කොහොමනත් මේ ගැන ඉස්සරහදී විස්තර ගොඩාක් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒ අප්ඩේට් එකත් එක්ක හැම මේ අලුත් දෙයක්. ඒ වගේම අපි මේ වෙනකොට ඔබ දන්න දෙයක් වෙන්නත් පුළුවන්. කොහොමනත් පොඩි විස්තර ටිකක් එකතු කරා. මේ ඇහැක් වගේ පේන අපේ පෘථුවියට සමාන LHS 1140b ග්‍රහලෝකය